ආයිබෝවන් අද අපි මේ විවරණයේදී කතා කරන්න යන්නේ අපි හැමෝම අහන්න කැමති ලොකුම අභිරහසක් ගැනයි. ඒ තමයි ඇත්තටම අපි ආවේ කොහෙන්ද කියන එක. පුරාණ ලියවිලි සහ ඓතිහාසික කාලරේඛා හරහා යන මේ අපූර්ව ගවේෂණයට සූදානම් වෙන්න. හරියටම හරි. අපි ආවේ කොහෙන්ද? මේක නිකම් ප්‍රශ්නයක් නෙවෙයි. අපේ මුළු ජීවිතයම, අපේ යථාර්ථය සහ ලෝක දැක්මම රඳා පවතින්නේ මේ විශ්වය, ජීවය සහ මානව වර්ගය ආරම්භ වුණේ කොහොමද කියන කාරණය මතයි. පළමුවන කොටස ලෝකයේ ආරම්භය ගැන තියෙන ප්‍රධාන මතවාද තුන. බලමු මූලාශ්‍රවල මේ දැවැන්ත ප්‍රශ්නෙට උත්තර හොයන්න පාවිච්චි කරන රාමු තුන මොනවද කියලා. ඔබ දන්නවා ඇති ප්‍රධාන වශයෙන් ලෝකයේ මත තුනක් තියෙනවා. ඒ තමයි අඥේයවාදය, චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදය සහ බයිබලයේ කියවෙන මැවුම්වාදය. මේකයි ඇත්තම தත්ත්වය. අපිට අතීතයට ගිහින් මේ දේවල් විද්‍යාගාරයක දාලා පරීක්ෂා කරන්න බැහැනි. ඒ නිසා අපි අතීතය ගැන මුකුත්ම දන්නේ නැහැ කියන අඥේයවාදයේ පැත්තකින් තියලා අනිත් මතවාද දෙකෙන් වඩාත්ම තාර්කික මොකක්ද කියලා දැන් අපි හොයලා බලමු. දෙවන කොටස පරිණාමවාදය සහ මෞම්වාදය අතර තාර්කික සංසන්දනය. දැන් අපි මේ ලෝකේ වැඩියෙන්ම කතාබහට ලක් වෙන මතවාද දෙක සසඳලා බලමු. පරිණාමවාදයට තියෙන ලොකුම අභියෝගය තමයි එක් ජීවියෙක් තවත් ජීවියෙක් බවට පත්වෙද්දී තියෙන්න ඕන අතරමැදි ෆොසිල් සාක්ෂි භෞතිකව හොයාගන්න නැති එක. එහෙම ක්‍රමයෙන් වෙනස් වුණා නම් මේක ඔප්පු කරන්න සාක්ෂි ඕනෑ තරම් තියෙන්න එපයි නේද? අනෙක් පැත්තෙන් මැවුම්වාදයෙන් තර්ක කරන්නේ මෙච්චර පුදුමාකාර සංකීර්ණ පිළිවෙලක් තියෙන විශ්වයක් දිහා බලලා මේක පිටුපස බුද්ධිමත් සැලසුම්කරුවෙක් නැහැ කියලා කියන්නේ කොහොමද කියන එකයි. මූලාශ්‍රයේ මේ ගැන හරි අපූර්ව කතාවක් තියෙනවා. ලෝකේ ඉබේ ඇතුණා කියලා හිතන කෙනෙක් දවසක් හරිම ලස්සන පෘථිවිගෝලයක් දැකලා ඇහුවලු. මේක කවුද හැදුවේ කියලා. එතකොට ඒකේ අයිතිකරුවා උපහාසයෙන් hina වෙලා කිව්වලු මේක කවුරු හදන්නද? මේක ඉබේම හැදුනා මිසක් කියලා. හිතලා බලන්න මේසයක් උඩ තියෙන පොඩි පෘථිවිගෝලයක්වත් ඉබේ හැදෙන්න බැරි නම් මේ තරම් නීති රීති වලට යටත් වෙච්ච අපේ අතිශය සංකීර්ණ විශ්වය නිකම්ම අහම්බ නැති වුණා කියන එක කොච්චර අතාර්කිකද? තුන්වන කොටස බයිබලයේ සඳහන් දින 6 මැවිල්ල. මෙතනදී අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි බයිබලයේ මේ ආරම්භය ගැන කොච්චර පැහැදිලිව ක්‍රමානුකූලව විස්තර කරලා තියෙනවද කියන එක. මේක නිකන්ම කතාවක් නෙවෙයි. පළවෙනි දවසේ ආලෝකය මැවීමේ ඉඳලා ඊට පස්සේ වායුගෝලය, ගොඩබිම, ශාක හදලා අවසානයේදී 6 වෙනි දවසේ ඉහළම බුද්ධියක් තියෙන මිනිසාව නිර්මාණය කරනවා. පියවරෙන් පියවර හරියටම සැලසුම් කරලා තමයි මේක සිද්ධ වෙන්නේ. මේක දිහා බැලුවාම ඔබට පෙනේවි හරිම පුදුම සහගත සමමිතියක්. ඒ කියන්නේ ගැළපීමක් මේකේ තියෙනවා කියලා. මුල් දවස් 3ේදී ජීවීන්ට ඉන්න අවශ්‍ය පරිසරය හෙවත් අවකාශය නිර්මාණය කරනවා. ඊට පස්සේ ඊළඟ දවස් 3ේදී ඒ හදපු නිශ්චිත අවකාශයන් හරියටම පිරෙව්වා. හිතන්නකෝ දෙවෙනි දවසේ අහසයි ජලයයි හැදුවනම් පස්වෙනි දවසේදී ඒක කුරුල්ලන්ගෙනුයි මාළුන්ගෙනුයි පුරවනවා. මේක අහමු සිදුරීමක් වෙන්න කොහෙත්ම බෑ නේද? හතරවන කොටස මහා ජල ගැල්ම සහ මානව ශිෂ්ටාචාරයේ ආරම්භය. දැන් අපි ඉතිහාසයේ පැත්තට හැරෙමු. බයිබලයේ තියෙන පෙළපත් වාර්තාව අනුව මුල් මැවිල්ල සිද්ධ වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 1000ක විතර. ඊට පස්සේ ක්‍රිස්තු පූර්ව 2500ක විතර මුළු ලෝකෙටම බලපාන මහා ජල ගැල්මක් එනවා. ඊටත් පස්සේ බාබෙල් කියන තැනදී මිනිසුන්ගේ භාෂාව වෙනස් වෙලා ලෝකේ පුරාම විසිරෙනවා. පුදුමේ කියන්නේ නූතන ඉතිහාසඥයන්ට අනුවත් ලෝකයේ පැරණි මානව ශිෂ්ටාචාරයන් එකපාරටම මතුවෙන්නේ හරියටම ওই ක්‍රිස්තු පූර්ව 2500 කාලයේදීමයි. කොරියාවේ ගොජුසුන් රාජධානිය ආරම්භ වීම පවා මේ කාල රේඛාවට හරියටම ගැලපෙනවා. ඔබ දන්නවද ලෞකික මානව විද්‍යාඥයින්ට තියෙන ලොකුම ප්‍රශ්නක් තමයි ක්‍රිස්තු පූර්ව 2500 දී විතර කිසිම පෙර සලකුණක් නැතුව මේ තරම් දියුණු ශිෂ්ටාචාරයන් එකපාරටම ආවේ කොහොමද කියන එක. පරිණාමයෙන් නම් මේව හෙමින් තමයි වෙන්න ඕන. හැබැයි මහා ජලගැල්මෙන් පරණ දේවල් විනාශ වෙලා බාබෙල් සිදුවීමෙන් පස්සේ මිනිස්සු දියුණු දැනුමක් අරගෙන එකපාරටම ලෝකය පුරා විසිරී ගියා කියන බයිබල් වාර්තාවෙන් මේ ලොකු අභිරහස හරිම ලේසියෙන් විසඳෙනවා. තවත් පුදුම හිතන කාරණයක් තියෙනවා. ලෝකේ පුරා තියෙන විවිධ පුරාණ සංස්කෘතීන් වලින් මේ වගේ මහා ජලගැල්මක් ගැන කියවෙන කතාන්දර 270කට වඩා වැඩි ප්‍රමාණයක් අද වෙද්දී එකතු කරගෙන තියෙනවා. මේක තවත් පැහැදිලි වෙනවා පැරණි බැබිලෝනියාවේ තියෙන ගිල්ගමේෂ් වීරකාව්‍ය අරගෙන බයිබලයේ උත්පත්ති පොතත් එක්ක සසඳලා බැලුවාම ලুকু නැවක් හදන එක, සත්තු බේරගන්න එක, ජලය බැහැලා ගියාද බලන්න කුරුල්ලන්ව යවන්න එක වගේ සිදුවීම් මේ ලියවිලි දෙකේම හරියටම සමානයි. මේතරම් සමාන කතා ලෝකෙ පුරාම තියෙනවා කියන්නේ බයිබලයේ සඳහන් වෙන්නේ නිකම්ම මිත්‍යාවක් නෙවෙයි. ඒක මුළු ලෝකයටම බලපාපු සැබෑම ඓතිහාසික සිදුවීමක් කියන එකට ප්‍රබල සාක්ෂියක්.
පස්වන කොටස විද්‍යාව, ඉතිහාසය සහ විශ්වාසය අතර සහජීවනය. සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ විද්‍යාවයි විශ්වාසයයි කියන්නේ දෙකක්. මේවා නිතරම ගැටෙනවා කියලා නේද? හැබැයි මේ මූලාශ්‍රය පැහැදිලි කරන්නේ වෙනස්ම කතාවක්. අතිශය ඈත අතීතය අපිට විද්‍යාගාරයකට දාලා පරීක්ෂා කරන්න බැරි නිසා එතනදී විද්‍යාවට සීමාවන් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවට පැහැදිලි ඓතිහාසික ලියවිලි සහ තාර්කික නිගමන මත විශ්වාසය තැබීම තමයි සැබෑම බුද්ධිමත් ප්‍රවේශය වෙන්නේ. ඇසින් දකින්න බැරි තැනදී දර්ශනය සහ ඉතිහාසය පාවිච්චි කිරීම තමයි සත්‍ය හොයන හොඳම විදිහ. 6 වන කොටස මැවිල්ල, වැටීම සහ ගැලවීම සැලැස්ම. අපි දැන් මේ මුළු කතාවම එකට ගලපලා බලමු. මේ සේරම දේවල් වලින් කියවෙන්නේ අපේ ජීවිතවලට අදාළ ලොකුම කතාවයි. ඒ තමයි අපි කියන්නේ අහම්බෙන් හේදුණු අය නෙවෙයි. දෙවියන් වහන්සේ අපිව නිශ්චිත අරමුණක් ඇතිව ඉහළ බුද්ධියකින් යුතු නිර්මාණය කළා. හැබැයි මිනිසා තමන්ගේ කැමැත්තෙන්ම පාපයට වැටුණු නිසා තමයි අර ජල ගැල්ම වගේ විනාශයන්ට මුහුණ දෙන්න උනේ. ඒත් කතාව එතනින් ඉවර නෑ. අදටත් මානවයා ජීවත් වෙන්නේ අරමුණක් නැතිව නෙවෙයි දෙවියන් වහන්සේගේ අවසාන ගැලවීමේ සැලැස්මේ කොටස්කරුවන් විදියටයි කියන එක මේ විවරණයෙන් මනාව පැහැදිලි කරනවා. අපි මේ විවරණය අවසන් කරන්න කලින් එක වැදගත් ප්‍රශ්නයක් ඔබේ හිතට යොමු කරන්න කැමතියි. අපේ අතීතය ගැන තියෙන ලොකුම අභිරහස් සහ ඉතිහාසයක මේ බයිබල් අනුකූල වාර්තා මිතරම් නිවැරදිව ගැලපෙනවා නම් අපේ අනාගතය ගැන, ඒ කියන්නේ මානව වර්ගයාගේ අවසානය ගැන ඒකේ තියෙන දේවල් කොයිතරම් දුරට සත්‍ය වෙන්න පුළුවන්ද? අතීතය ගැන මේතරම් නිවැරදි ලියවිල්ලකින් ඊළඟට අපිට යන්න තියෙන තැන ගැන දෙන ඉංගිය මොකක් වෙන්නේ නැද්ද? ඒ ගැන විවෘත මනසකින් හිතලා බලන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. අදට මේ විවරණයෙන් අපි සමුගන්නවා. නැවතත් මේ වගේම වැදගත් මාතෘකාවකින් හමු වෙමු.